Hi guys, ඉතින් මම කොරියන් ඩ්‍රාමාස් වලට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මං හිතුවා මම වගේම කොරියන් ඩ්‍රාමාස් වලට කැමති අයට මොනවද මම බලලා තියෙන හොඳම කොරියන් ඩ්‍රාමාස් කියලා රිවිව් එකක් දෙන්න. ඒ වගේම සජෙස්ට් කරන්න ඕගොල්ලන්ට මොනවද ලස්සන ඩ්‍රාමාස් කියලා. ඉතින් එතකොට ඕගොල්ලන්ට ලේසියෙන්ම හොයාගෙන ගිහිල්ලා බලන්න පුළුවන්. ඇත්තටම මං අද සිලෙක්ට් කරගත්ත ඩ්‍රාමා එක තමයි Moon Lovers ඩ්‍රාමා එක. මේක මං හිතන විදිහට මට මතක විදිහට 2016 දී ආවේ. ඇත්තටම මේක මාර ලස්සන ඩ්‍රාමා එකක්. මේක හිස්ටොරිකල් ඩ්‍රාමා එකක්. හැබැයි මේ කතාව ගෙතිලා තියෙන්නේ ඒ රජතුමාගේ ඉන්න කුමාරවරු 10 දෙනාට තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඉතින් මම වැඩි විස්තර කියන්නේ නැහැ. හැබැයි මම පොඩි රිවිව් එකක් දෙන්න තමයි ආවේ. මේ කතාවේදී දෙන්නෙක් ඒ රජකුමාරයා සහ ඒ නූතන කාලේ ඉඳන් ආපහු ඒ ඓතිහාසික කාලයට යන ගෑනු ළමයාත් අතර වෙන ආදර කතාව තමයි මේකෙන් තියෙන්නේ. මේක ඇත්තටම එන්ඩින් එක සෑඩ්ද හැපිද කියලා මම කියන්න යන්නේ නැහැ. මං කියන්නේ ඔයගලන්ට මේක ඇත්තටම හොඳ ඩ්‍රාමා එකක්. සමහර අය කැමති නැහැ හිස්ටොරිකල් ඩ්‍රාමාස් බලන්න. හැබැයි මම ඔයගලන්ට සජෙස්ට් කරනවා මේ ඩ්‍රාමා එක බැලුවොත් ඇත්තටම ඔයගලන්ට මාර දුක හිතෙන ආදරණීය ලස්සන කතාවක් වෙයි කියලා.